දවසම ගෙදර සුවඳ කරන දියරයක් හදාගමුද? හරියටම මේක යා ප්‍රශ්න එකක් වගේමයි අපිට ගෙදර තියෙන දේවල් වලින් මේ දියරය හදාගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන දේවල් අපි දැන් බලමු. මේ තියෙන්නේ උණු කරගත්ත වතුර වීදුරුවක්. ඒ වගේම මේ කම්ෆර්ට් එක, ඒ වගේම බේකින් සෝඩා අපිට අවශ්‍යයි. ඒ වගේම මේස හැන්දක් ඕන. ස්ප්‍රේ කරන්න බෝතලයක් ඕනි. මේ හැමදේම මික්ස් කරන්න මේ වගේ කෝප්පයකුත් අපිට අවශ්‍යයි. මුලින්ම අපි මේ වතුර වීදුරුව මේ කෝප්පෙට දාගමු. ඊට පස්සේ බේකින් සෝඩා එහෙම නැත්නම් මේ ආප සෝඩා වලින් මේස හැන්දක් අපි මේ වතුරයකට දාගමු. ඇත්තටම අපිට ගෙදර තියෙන දේවල් වලින් ඉතාම පහසුවෙන් මේ සුවඳ දියරය හදාගන්න පුළුවන්. අපි කඩෙන් ගන්න යා ප්‍රශ්නට වඩා ඇත්තටම ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව අපිට මේ දේ ගෙදර බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ කම්ෆර්ට් වලින් අපිට මේ සැඳි 3ක් මේකට දාගන්න ඕනි. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔයාලා දාගන්න. මගේ මේ වතුර වීදුරුවට මේ කම්ෆර්ට් මේ සැඳි 3ක් හොඳටම ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ මේ ටික ඔයාලා මේ කම්ෆර්ට් ගන්නකොට නිල් පාටකට වඩා මේ රෝස පාට එක ගන්නවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද නිල් පාටකට වඩා රෝස පාට එක සුවඳින් වැඩි කියලා මම නම් හිතන්නේ. ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලා මේ දේවල් ගන්න. ඉතින් දැන් මේ ටික අපි හොඳට මික්ස් කරගන්න ඕනි. වතුර එකට බේකින් සෝඩායි කම්ෆර්ට්ුයි දාලා හොඳින් මික්ස් කරලා ඊට පස්සේ මේ මිශ්‍රණය අපි මේ විදිහට ස්ප්‍රේ බොටල් එකකට දාගමු. ওই විදිහට ස්ප්‍රේ බොටල් එකට මේ මිශ්‍රණය අපිට සම්පූර්ණයෙන්ම දාගත්තට පස්සේ අපිට පුළුවන් මේ දියරය අපේ නිවස පුරාම ස්ප්‍රේ කරගන්න. ඇත්තට මේක හරිම සුවඳයි. ඇත්තට මේ දේ මම පාවිච්චි කරලා තමයි ඔයාලට මේ දේවල් ඉදිරිපත් කරන්නේ. ඇත්තට මේකේ හොඳ සුවඳක් තියෙනවා. දවස පුරාම අපිට මේ සුවඳ තියාගන්න පුළුවන්. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ. අපිට අපේ ගෙදර මුළු වලට, ඒ වගේම අපේ කර්ටන් වලට, ඒ වගේම අපේ සෝෆා වලට, අපේ ඇඳේ මෙට්ටට උනත් අපිට මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඇත්තටම කිසිම පැල්ලමක්වත් හානියක් කිසිම දෙයක් වෙන්නේ අපේ මේ කර්ටන් වලටවත් අපේ බිත්ති වලටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔයාලට බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.